සිද්ධ වෙන දේවල් දිහා බලාගෙන ඉඳිද්දී මට එක එක කතා මතක් වෙනවා. එක එක කතා හිතේ ඇඳෙනවා, සමහර අහපු කතා මතක් වෙනවා. අද කතාව තමන්ගේ රාජ්‍යය, තමන්ගේ රාජසභාවේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම අදහසක් දක්වන්න ඕන කියලා හිතපු ඇමති කෙනෙක් ගැන. මේ ඇමතිතුමාට මොකක් සිද්ධ වුණත් එයාගේ අදහස කියන්න ඕන. ඒ කියන්නේ රාජසභාවේ කාගේ හරි කෙනෙකුගේ පුද්ගලික ගෙදරක සිද්ධ වෙච්ච දෙයක්. එතකොට රාජසභාවේ මොකක් හරි තීන්දුවක් තීරණයක්. ඒ ඕනම දෙයක් ගැන මෙයාට අදහසක් තියෙනවා. එයා ඉතින් සිද්ධිය වුණ තැනින් පොඩ්ඩක් එහාට ගිය ගමන් නැත්තම් පහුවදා එළි වුණ ගමන් එහෙමත් නැත්තම් මේක දැනගත්ත ගමන් තව කවුරු හරි එක්කෙනෙක්ව අල්ලගෙන කියනවා මචං මේක මෙහෙමයි. මගේ සත දෙක මේකයි වගේ එකක් හොඳේ. ඒක නෙවෙයි මේ කියන්නේ. ඉතින් මේ ඇමතිතුමා එහෙම කියනවා. ඔහොම කියනකොට මේ ඇමතිතුමාගේ බුද්ධිමත්භාවයත් මිනිස්සුන්ට පේනවා. මෙයාට සාමාන්‍යයෙන් දෙයක් ගැන හොඳ දැක්මක් තියෙනවා. හොඳ අවබෝධයක් තියෙනවා. සිද්ධ වෙන්න ඇත්තේ මේකයි කියලා මෙයා උපකල්පනය කරන බොහෝ දේවල් එහෙමම සිද්ධ වෙලක් තියෙනවා. එතකොට ඉතින් දැන් මේ ඇමතිතුමා බුද්ධිමතෙක් බවට ප්‍රචාරය වෙලා ඉවරයි. මෙයා තරුණයි. තරුණ බිරිඳක් ඉන්නවා, පොඩි දරුවෙක් ඉන්නවා. හොඳ ආර්ථික මට්ටමක් තියෙනවා. මෙයාගේ ජීවිතේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔහොම කාලේ ගත වෙලා එක අවස්ථාවක මේ ඇමතිතුමාගේ බිරිඳගේ ඥාතියෙක් කෙනා ගෙදරට. එයාට මේ රාජසභාවේ රස්සාවක් හම්බ වෙනවා. ටික දවසක් මේ ගෙදර ඉඳලා රාජසභාවට යන්න තමයි එන්නේ. ඉතින් මෙහෙම ඉන්නකොට දැන් ඇමතිතුමා ගෙදර ගියාම බිරිඳ කියන ඥාතීන්ගේ සිද්ධි ගැන, එතකොට එදා රාජසභාවේ සිද්ධ වුණු දේවල් ගැන, රටේ සිද්ධ වෙලා තියෙන දේශපාලනික විපර්යාස ගැන, රජතුමාගේ තීන්දුව තීරණ ගැන ඔහොමම දේවල් ගැන කතා බස් ගෙදර ඇති වෙනවා. ඒ ඇති වෙන හැම කතාවකදීම මේ ඇමතිතුමාගේ බිරිඳ සහ අර ඇමතිතුමාගේ බිරිඳගේ ඥාතියා තරුණ අවිවාහක ඥාතියෙක්. එයා සහ ඇමතිතුමා අතර කතා බස් ඇති වෙනවා. ටික දවසක් යද්දී ඇමතිතුමාට තේරෙනවා හැම වෙලාවෙම වගේ බිරිඳගෙයි අර තරුණයාගේ අදහස් එක සමානයි, තමන්ගේ අදහස් සමාන නෑ කියලා. ඇමතිතුමාට පොඩි අවුලක් දැනෙනවා. දැන් ටිකක් දවස් යද්දී යාට දැනෙන්න ගන්නවා මේ සාකච්ඡාවලදී මගේ බිරිඳ සහ අරු එක පැත්තක්, මං තනියම වගේ හැඟීමක්. ටිකක් තරහත් වෙනවා. හැබැයි මෙයා බුද්ධිමත්නේ. එක දවසක් රාත්‍රී ආහාරයෙන් පස්සේ දෙන්න කතා කර කර ඉන්න ගමන් ඇමතිතුමා අහනවා බිරිඳගෙන්, ඇත්තටම මට වඩා ඔයාට එයාව ගැළපෙනව නේද? ඔයාලා දෙන්නගේ අදහස් සමානයිනේ. ඔයාට හිතෙන්නේ නැද්ද මාව නැතුව එයාව විවාහ කරගන්න හම්බුණා නම් හොඳයි කියලා? එහෙම අහනවා. දැන් මේ ඇමතිතුමා සහ බිරිඳ හොඳ කතාබහක් තියෙන යුවලක්. මේ දෙන්න නිතර කතාබහ කරනවා ඕනම දෙයක් සම්බන්ධයෙන්. විවෘතව අදහස් ප්‍රකාශ කළ හැකි වාතාවරණයක් මේ දෙන්නගේ ජීවිතේ තියෙනවා. ඉතින් ඇමති බිරිඳ බොහොම අවංකව කියනවා, ඔව් මටත් ඒක එහෙම හිතෙනවා. මම පුංචි කාලේ ඉඳන් එයාට තමයි කැමැත්තෙන් හිටියේ. හැබැයි ඔයාගේ යෝජනාව ආවම ඉතින් ඔයාට කැමති වුණා කියලා. ඇමතිතුමාගේ තත්ත්වය ඉතින් මේක අහගෙන ඉන්න පිරිමි අයට තේරෙනවා ඇති. ටික දවසක් යනවා. ඇමතිතුමාට හොඳටම තේරෙනවා තමන්ගේ බිරිඳ සහ අර තරුණයා අතරේ ආදරයක් ලියලනවා කියලා. හැබැයි ඇමතිතුමා මේක ගැන අහන්නේ නැහැ. එයා බලාගෙන ඉන්නවා බිරිඳ මේක කියනකම්. එයාට විශ්වාසයක් තියෙනවා තමන්ගේ බිරිඳ තමන් එක්ක මේ ගැන කියයි කියලා. එක දවසක් බිරිඳ ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මගේ ඥාතියාව ගෙදරින් යවන්න. ඔහුව වෙන තැනක නවත්තන්න. එහෙම නැත්තම් මගේ හිතේ ඔහු ගැන තියෙන මේ හැඟීම වැඩි දියුණු වෙලා මේක වැරදි තැනකට යන්න පුළුවන්. අපේ පවුල කැඩෙන්න පුළුවන් කියලා ඇමති බිරිඳ කියනවා. එතකොට දැන් ඇමතිතුමා මොකද කරන්නේ? ඇමතිතුමා කල්පනා කරනවා, එයා බුද්ධිමත් කෙනෙක්. එයා කල්පනා කරනවා මෙහෙම අනතුරක් තියෙනවා කියලා බිරිඳට කියන්න සිද්ධ වෙන තැනට එනකොට
එයාගේ හිතේ අර තරුණයා පිළිබඳව ආදරයක් ඇති වෙලා ඉවරයි. ඇති වෙලා ඉවරයි. ආදරය වගේ දේවල් ඇති උනේ කොතනදීද මොන කරුණු අරබයාද කියලා කියන්න බෑ වගේම ඒක නැති කරගන්නත් බෑ. නවත්තන්න බෑනේ. මේක උල්පතක් එන තැන අඳුනගෙන වැලි කොට්ටයක් තද කරලා සිමෙන්ති කොට්ටයක් තද කරලා වහන්න පුළුවන් උල්පතක් නෙවෙයි. ඇති ඌ තැන පිළිබඳව කාටවත් කියන්න බැරි එකක්. ඇති වෙලා ඉවරයි. ඊට පස්සේ ආයිත් කරන්න දෙයක් නැහැ. දැන් කරන්න තියෙන එකම දේ තමන්ට නොව වෙනත් තරුණයෙකුට ආදරය කරන බිරිඳව ඒ තරුණයාටම බාර දෙන එක කියලා ඇමතිතුමා හිතනවා. ඒ අතර දැන් මේ තරුණිය කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ ඒ තරුණයාටනේ බඳින්න කලින් ඇමතිතුමාගේ බිරිඳ. ඉතින් ඇමතිතුමා බිරිඳගේ දෙමව්පියොත් එක්කත් කතා කරලා තමන්ගේ දෙමව්පියොත් එක්කත් කතා කරලා තමන්ගේ බිරිඳට අවසර දෙනවා අර ඇමතිතුමා අර තරුණයාව විවාහ කරගන්න. ඇමතිතුමාගේ බිරිඳ මේ හැමෝගෙම කැමැත්තෙන් ඒ විවාහය කරගෙන යනවා. දැන් මේක පිටට ආරංචි වෙන්නේ කොහොමද? ඇමතියාගේ ගෑණි අර හිටපු ගෙදර නැවතිලා හිටපු කොල්ලත් එක්ක පැනලා ගිහිල්ලා. දැන් පහුවදා නැත්නම් ඊට පහුවදා ඇමතිතුමා යනකොට රාජසභාවට මේ ගැන කසුකුසුව. අරුගේ ගෑණි පැනලා ගිහිල්ලා. සමහරු කියන හොඳ වැඩේ. ඕක කීයක් නම් ඇද කිව්වද? මටත් මෙහෙම කිව්වා. අහවලාටත් මෙහෙම කොහොඳ වැඩේ කියලා කතා වෙනවා. ඇමතිතුමා එක්කෙනෙක් දෙන්නෙක් ළඟට ගිහිල්ලා තේරුම් කරලා දෙනවා නෑ එයා පැනලා ගියේ නෑ ඕක කොහොම නෙමෙයි උනේ. සාමාන්‍යයෙන් උඹලගේ ගෙදරක ওই ප්‍රශ්නේ වුණා නම් උඹලා විසඳ ගන්න විදිහට මරාගෙන නෙවෙයි අපි මේ ප්‍රශ්නේ විසඳගත්තේ. අපි බොහොම මානුෂීය විදිහට ලස්සනට මේ ප්‍රශ්නේ විසඳගත්තා කියලා කියනවා. හැබැයි කවුරුත් මේක විශ්වාස කරන්නේ නෑ. සමහර අය මේක විශ්වාස කරනවා. නමුත් එයාලා කියන්නේ එයාලට ඕන කතාව. ඒක තමයි ලෝකේ හැටි. අන්තිමට රජතුමාට ලොකු අපකීර්තියක් එනවා. මුළු රටේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇමතිතුමාගේ බිරිඳ ගෙදර හිටපු කොල්ලත් එක්ක පැනලා ගියා කියලා. දැන් අර බුද්ධිමත් කියලා කියවපු ඇමතිතුමා නෑ ගානට වැටිලා. එහෙම තමයි කතාව. අන්තිමට ඇමතිතුමා ගිහින් රජතුමාට කියනවා රජතුමනි මම මීට කලින් ඔබ වහන්සේගෙන් කිසි දෙයක් ඉල්ලලා නෑ. මං ඉල්ලීමක් කරනවා ආඥාවක් නිකුත් කරන්න මේ රාජසභාවේ එකෙකුටවත් මං ගැන කතා කරන්න එපා කියලා. මුන් මේ කතා කරන්නේ නොදන්න ලබ්බා කියලා කියනවා. එතකොට රජතුමා මෙහෙම කියනවා. ඔබ හැමදාම ඔවුන් ගැන කතා කරලා තියෙනවා. දැන් ඇයි ඔබ කියන්නේ ඔවුන්ට කතා කරන්න එපා කියලා? ඔයා හැමෝම ගැන කතා කරනවා නම් ඔයා ගැන හැමෝම කතා කරනවා. ඒක නවත්තන්න බෑ. ඔයාගේ වචන වලින් ඔයාගේ අදහස් වලින් පීඩාවටපත් වුණු මිනිස්සු අවස්ථාවක් ලැබෙනකන් ඉඳලා දැන් ඔයා ගැන කතා කරනවා. මට ඒකට කරන්න දෙයක් නෑ කියලා. ඔය කතාව තව දිගට තියෙනවා. මම එතනින් නවත්තනවා. මම මේ කාටවත් උපදෙස් දෙනව නෙමෙයි. මම නිකන් මගේ අදහස කියනවා. මේකට එකඟ වෙන අය මේකත් එක්ක එකඟ වෙයි. මම තර්ක කරන්නවත් ගැටෙන්නවත් නෙමෙයි මේක කියන්නේ. මේ මගේ අදහස. ඇත්තටම ඉතින් මගේ පුද්ගලික අදහසින් කාටවත් වැඩකුත් නැහැ. ඒත් මට කියන්න හිතෙන හින්දා මං කියනවා. මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක් සම්බන්ධයෙන්ම අපි අදහස් ප්‍රකාශ කරන්න ඕනි කියලා නියමයක් නැහැ. ඒ වගේම මං අදහස් ප්‍රකාශ කළා කියලා සිද්ධ වෙන වෙනසකුත් නැහැ. නොකළා කියලා සිද්ධ වෙන වෙනසකුත් නැහැ. මේකේ ප්‍රධානම දේ තමයි මා විසින් අදහස් ප්‍රකාශ කරන්නේ තුන්වෙනි පාර්ශවයක් හැටියට ඉඳන් අර පාර්ශව දෙක තමයි දන්නේ එතන සිද්ධ වුණේ මොකද්ද කියලා. පාර්ශව දෙකක් නැහැ කියලා හිතමුකෝ. පාර්ශව දෙකකුත් නැහැ. ඒ කොහොම නමුත් මම නොදන්නා තැනක සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මම මගේ අදහස ප්‍රකාශ කරනවා. දැන් කවුද අහන්නේ? ඔයාගේ අදහස මොකද්ද කියලා අහන අයත් ඉන්නවා. ඒ කියන්නේ කවුද හරි කවුද වැරදි කියලා තීරණය කරන්නද? නැත්තම් මේ තීරණය මේ සිද්ධිය වෙනස් කරන්නද? ඒ මොකකටවත් නෙවෙයි. නමුත් අපිට හැම වෙලාවෙම හිතෙනවා අදහස ප්‍රකාශ කරන්න. දැන් මම මෙහෙම කිව්වයි කියලා කවුරුත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න නැතුව ඉන්න ඕනේ නැහැ. මිනිස්සු කරන්න ඕන තමන්ට හිතෙන දේ.
ඒක හරහා මේ ලෝකයට කිසියම් දෙයක් සිද්ධ වෙනවා. ඒකයි මිනිස්සුන්ට හිතෙන්නේ එහෙම කරන්න. කොහොම වුණත් මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක් සම්බන්ධයෙන්ම අපේ අදහස් ප්‍රකාශ කරන්න ඕනි කියලා එකක් නැහැ. අපේ අදහස ප්‍රකාශ කළයි කියලා සිද්ධ වෙන දෙයක්වත් නැහැ. ප්‍රකාශ නොකළයි කියලා සිද්ධ වෙන දෙයක්වත් නැහැ. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ජීවිතවල එක දේවල් සිද්ධ වෙනවා. ඔයාගේ මගේ ජීවිතෙත් එක දේවල් සිද්ධ වෙනවා. ඔයා අනිත් අයගේ ජීවිතවල සිද්ධ වෙන දේවල් ගැන නොදන්න ලබ්බවල් කතා කරලා තිබ්බොත් ඔයාගේ ජීවිතෙත් යමක් සිද්ධ වුණ දවසට මිනිස්සුන් නොදන්න ලබ්බවල් කතා කරයි. මට හිතෙනවා ලෝකෙ සිද්ධ වෙන දේවල් නොදැනම හිටියත් කමක් නැහැ කියලා. ඒ කියන්නේ ওই පුද්ගලික ජීවිතවල දේවල් දේශපාලනික හෝ ආගමික හෝ සාමාන්‍ය සමාජීය සිදුවීම් අපි දැනගෙන ඉන්න ඕන. ඒකත් එක්තරා සීමාවක් දක්වා වුණාම ඇති කියලා මට හිතෙනවා. මේ ලෝකෙ මිනිහෙක්ට තියෙන ලොකුම වැඩේ තමයි තමන්ව තමන් ඇතුළට දාගන්න එක. තමන්ව තමන් ඇතුළට දාගත්තට පස්සේ තමයි තමන් කියලා එකෙක් නෑ කියලා තේරෙන්නේ. කොහොම හරි හැල්ලක් කිව්වා. මේක මං කිව්වේ ඇයි කියලා මං දන්නේ නෑ. තව හැල්ලකින් හම්බ වෙමු. මේ මගේ ගමේ ගෙදර වත්ත. මේක කජු ගහක් අස්සේ තියෙන පොඩි ගුලක් වගේ එකක්. මම මෙතෙන්ට හරි කැමතියි. ඇත්තටම මේක කැලෑවක්. මෙතන ඉඳන්ම තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්න. ඊළඟ කතාවත් අහන්න එන්න. කතාවත් එක්ක පොඩි හැල්ලකුත් කියන්න. කැමති අයට විතරක් අහන්න.